පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දි. එදා අකලට සල් මල් පිපිලා ඒ මල් අතු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩඉන්නකොට මේ ගස් ඉබේම බුදුහාන්දුරුව දෙසට නැමිලා මල් කඩාහැලෙන පටන් ගත්ත කිය. දෙවියන් අහසේදම් මදාරාමල් ඉසිනවා. එදකොට ආනන්ද හාන්දුරුකෙන ස්වාමීනය හරිම පුදුමයි හරි මාශ්චරය මේ ස්වභාව ධර්මය පවා මේ ගස්වල අතු බුදුහාන්දුරු දෙසට නැමිලා අකලට සල්මල් පිපිල බුදුහාන්දුරුවන්ගේ ශරීරයට කඩා හැලෙමින් මේ ගස්වලින් බුදුරජාණන් වහන්සේට පූජා පවත්ත. බලන් අපිට හිතන්නවත් පුළුවන්ද කියල. කොහොමද මේවා වෙන්න කියල කෙනෙකුට හිතාගන්න බැයික තමයි බුදු කෙනෙකුගේ තියෙන අසිරිමත්කම. ඒ බුදුරජාණන් වහන්සේ නමකගේ තියෙන සර්වඥතා ඥානයත් එක්ක මේ මහාපොළොවට මේ පෘථුවියට සිත්පිත් නැති පොළොව ජලය මේ ආකාසයට පවා ඒ බුදුගුණ නිසා කම්පාවල් ඇතිවෙන. පින්වතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල උන්වහන්සේගේ ශ්‍රීදේහ ආදාහනය කරල. චිතකයේ ගිනි නිවිලා යන්නේ පොළොවෙන් උරාගත්ත ජලදහරාවල් ඒ අතු චිතකයේ දෙසට නැමිල් අතුවාගින් චිතකයට විහිදුනා කියල සඳහන් වෙන මහා පරිනිබ්බාන අටුවා දෙවිවරු චිතකයට පමණක් වැසි ඇදහැලෙන සැලැස්වා කිය. අපිට පේනවා මේ සියලු දෙනා දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකෙ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියලා කියන්න මේ විශ්වයම මේ ලෝක දහත්වීම ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණයට සියලු දෙනා යටයි. පෙංගතුනේ මාර බලවේගේ පවා යටපත් වුණ. එදා මාරය දසබිම්බරක් මාර සේනාවත් සමඟ පලාගිය. ඒ බුදුරජාණන් වහන්සේගේ සත්‍යක්‍රියාව ඒ බුදුගුණේ හමුයි. උන්වහන්සේ සසර පුරපු පාරමී ධර්ම සිහි කරලා ශ්‍රීහස්තයේ පොළොවට තියෙනකොට මහපොළොව ගිගුරුම් දෙමින් කම්පාවනා කිය. වහන්සේට මේ ආසනී වැඩඉන්න අයිතියක් තියෙනවා කියලා මහපොළොව ගිගුරුම් දෙමින් කම්පාවන. ඒ නිසා අපිට පේනවා බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුගුණේ බුදුරජාණන් වහන්සේ අවස්ථාවක සිංහනාදයක් වගේ දේශනා කරනවා ආනන්දය. තථාගතයන් වහන්සේ යම් රාත්‍රයක සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවද. බුදු කෙනෙක් සම්බුදු කෘත්‍ය අවසන් කරලා සිය කැමැත්තෙන් ආවි සංස්කාර අතහැරල. යම් රාත්‍රියක පිරිනිවන් පානවාද අනුපාදිශේෂ පරිනිර්වාණ දහත්වෙන්. මේ දෙවියන් බමුන් මරුන් සහිත ලෝකෙ ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකෙ කිසිම කෙනෙකුට උපක්‍රමයකින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවන්න බෑ කිය. මාරයටවත් මනුස්සයකුටවත් දෙවියකුටවත් බ්‍රහ්මයකුටවත් මේ ලෝකෙ කාටවත් කිසිම උපක්‍රමයකින් බුදු කෙනෙක්ගේ ජීවිතයකට හානියක් කරන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවන්න පුළුවන්කමක් නෑ කිසිම බුදු කෙනෙ. බුදුරජාණන් වහන්සේ සිය කැමැත්තෙන් සම්බුදු කෘති අවසන් කරලා ආයු සංස්කාරාත හැල්ල පිරිනිවන් පාන අධිෂ්ඨාන කරනවා මිසා. ඒ නිසා පිංහතුනේ බුදුරජාණන් වහන්සේ ගැන බුදුගුණවලින් හිත පහදවන්. ඔබ දන්න මට්ටමින් නවාරහදී බුදුගුණ ගැන ඔබ අහල ඇති පුංචි කාලෙන්න ඒ බුදුගුණ විස්තර ඇතු ඔබේ නුවනින් විමස ඒ බුදුගුණ තුළ හිත පහදවගන්න. බුදුරජාණන් වහන්සේගේ විසාරද ඥාන දසබල ඥානයන් ගැන තෙසැත්තෑ ඥානයන් චතු විසාරද ඥාන සූවිසි ප්‍රත්ති ඥාන මේ වගේ ඔබ අහපු බුදුගුණ ඔබ ඒ පොත්පත් හොය හොය කියවන් බණහන් බුදුරජාණන් වහන්සේ ගැනම ඔබේ හිත පහදවාගත්තොත් ඔබට විශාල පිනක් රැස් කරගන්න පුළුව. දවසක් දෙවිවරු පිරිසක් බුදුරජාණන් වහන්සේ ඉදිරී ගාථාවකින් කියනවා ඒකේචි බුද්ධන් සරණංගතාසී යමෙක් බුදුන් සරණ යනවද හිත පහදවාගෙන නතේ ගමිස් සන්ති අපායන් ඒ කිසිම කෙනෙක් අපායකටනාව වැටෙන් නෑ කියව. පහාය මානු සන්දේහන් මේ මිනිස්කයි මිනිස් දේහේ අතහරිනකොට දේවකායා පරිපුරෙ සන්ති. ඒ සියලු දෙනා සුගතිගාමී වෙන. එහෙම නම් පිංහතුනී යමෙක් දුගතියක වැටුනද යමෙක් අපායක වැටුනද ඔහුට බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවන්න බැරිවීම නිසාමයි බුදුගුණ තුළ හිත පහදවා ගත්තනං එයා ඒ කාන්තී සුගතිගාමී වෙන කෙනෙ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන හිත පහදවන් අවබෝධයෙන් සද්ධාවටෙන් ඒක ඉන්ද්‍රිය ධර්මයක් සද්ධහා ඉන්ද්‍රිය ඇති කරගන්න. සද්ධහා බලය ඔබ තුළ ඇති කරගන්න. සද්ධාව කියන්නේ ශ්‍රාවකයාට ධනයක් සද්ධහා දනන් ආර්ය ශ්‍රාවකයෙක් හැටියට ඔබ සද්ධාවෙන් ධනවතෙක් බවට පත්තේ.
සද්ධාව ඔබේ ජීවිතයේ ධර්මාවබෝධය කරායන මාර්ගය බවට පත් කරගන්න. මේ බුද්ධ ශාසනය අවබෝධයට කරායන ශ්‍රාවකයා සද්ධානුසාරී හැටියට. මේ ධර්මාවබෝධය කරායන ශ්‍රාවකයා සෝවාන් මාර්ගයට පැමිණෙන ඒ විදිහට. ඒ නිසා ඔබේ ජීවිතයේ සද්ධාවෙන්ම ධර්මය දියුණු කරගෙන ධර්මය අවබෝධ කරගෙන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ගැනම හිත පහදවාගෙන ධර්මයම අවබෝධ කරගන්න ශාස්තෘන් වහන්සේ ගැන ඇති කරගන්න සද්ධාවම ඔබ හැම දෙනාටම උපකාර වේවා වේවා.